2025 වර්ෂයේ අවසානයට අපි කෙමෙන් ලං වෙනවා. ඒත් මේක අවසානයක්ම නෙමෙයි. 2026 වර්ෂයේ ආරම්භය. ඉතින් චුට්ටක් නැවතිලා මේ වචන ටික අහගෙනම යන්න. අපි 2026 අවුරුද්ද අපේ ජීවිතේ මෙතෙක් ගෙවුණු හොඳම අවුරුද්ද කරගමු. දැන් මේ වීඩියෝ එක බලන ඔයා මොන තත්ත්වයක හිටියත් ඔයා අදිෂ්ඨාන කරගන්න මම කොහොම හරි මගේ ජීවිතේ 2026 අවුරුද්ද සාර්ථක කරගන්නවා. අදිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරනවා කියලා. ඉතින් 2026 අවුරුද්ද අපි සාර්ථක කරගන්නවා නම් කොහොමද සාර්ථක කරගන්න ඕනි කියලා මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. ඉතින් අද තියෙන්නේ ඔයාලගේ ස්ටෙප් 1 එක. අපි බලමු කොහොමද 2026 අවුරුද්ද සාර්ථක කරගන්නේ කියලා. හරි. අපි 2025 අවුරුද්දේ මුලටම යමු. 2025 අවුරුද්දේ මුලදීම 2025 වර්ෂයේ අවසාන වෙනකොට ඔයා හැබෑ කරගන්න ඕනි කියලා හිතපු හීන අද කීයක් නම් හැබෑ වෙලා තියෙනවද? චුට්ටක් මතක් කරලා බලන්න. ඔයා හැබෑ කරගත්තු හීන වගේම හැබෑ කරගන්න බැරි වුණු හීනත් ඇති. ඉතින් 2025 අවුරුද්දේදී ඔයා මොන වගේ දේවල් වලටද මුහුණ පෑවේ? ඔයාට එක්සෑම් එකක් පාස් වෙන්න බැරි වුණාද? ඉතින් ඇයි ඒ එක්සෑම් එක පාස් වෙන්න බැරි වුණේ? හැබැයි දැන් ඔයා මෙතනදී ඔයා තමයි ජීවිතේ අසාර්ථකම පුද්ගලයා. ඔයා තමයි විනෝදයක් පාඩම් හිටින්න නැති එකම පුද්ගලයා. එහෙම කියලා ලේබල් ගහගෙන ඉන්නවා නම් ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න 2026 අවුරුද්ද හොඳම අවුරුද්ද කියලා මතක තියාගන්න. ගන්න කොලේකුයි පෑනකුයි. ලියන්න ඔයා අසාර්ථක වුණු තැන් හැමදේම. ඔයා එක්සෑම් වලින් ෆේල් වුණා නම් ඔයා පාඩම් කළාද නැද්ද? එතකොට ඔයා ෂෝට් නෝට් හැදුවද නැද්ද? මේ හැමදේම දන්නේ ඔයා. ඉතින් ඔයා ලියන්න මේ හැමදේම. ඔයා ඇයි මේ ෆේල් වෙලා තියෙන්නේ කියලා ඔයා අනිවාර්යයෙන්ම දන්නවා. ලියන්න මේ හැමදේම. ක්ලාස් යනකොට ක්ලාස් කට් කළා නම් ඒ ක්ලාස් කට් කිරීම හේතුවෙන් අපේ එක්සෑම් එක ෆේල් වෙලා තියෙන්න පුළුවන්. ඒ හැමදේම ලියන්න. ඔයා ජොබ් එකකින් අයින් වුණා නම් ඔයා දැන් දුකින් නම් ඉන්නේ නෑ. ඔයාට තවත් හොඳම දෙයක් ලැබෙන්න තියෙනවා 2026 වර්ෂයේදී. උත්සාහ කරන්න තවත් හොඳම දෙයකට යන්න. අපේ ජීවිතේ අපිට වැටීම් නැගිටීම් තියෙනවා. ඉතින් වැටෙන්න ඕනේ අපි නැගිටින්න නම්. අපි දිනන්න නම් අනිවාර්යයෙන්ම වැටිලා තියෙන්න ඕනේ. අහලා තියෙනවද බලන්න මේක? සමතැනි තලාවල හමුවේ අලසකම නිරසයි අතරමඟ අවහිර නොදුටු බිම. ඉතින් මේකෙන් කියනවා වගේ අපේ ජීවිතන් මේ වගේ. අපි අවහිර බාධක නැතුව ජීවිතේ ඔහේ ගලාගෙන යනකොට හරිම නීරසයි. ඉතින් ඔයාගේ ජීවිතෙත් අන්න ඒ වගේ. මතක් කරලා බලන්නකෝ. ඔයාගේ ආදරණීයයන් ඔයාගෙන් වෙන් වුණාද? අවට වටපිටාවේ ඉන්න මිනිස්සු ඔයාට වංචා කළාද? ඔයාගේ අසාර්ථකත්වයේ ප්‍රාර්ථනා කළාද? මේ හැමදේම ඔයාගේ හිත දන්නවා. මතක් කරලා බලන්න. සමහර විට මේ දේවල් ඔයාගේ ජීවිතේ අසාර්ථක වෙන්න ගොඩාක් බලපාන්න ඇති. ඔයාගේ ජීවිතේ මෙන්න මේ දේවල් නිසා ඔයා අවාසනාවන්තයෙක් කියලා ලේබලයක් ගහගෙන ඉන්නවා නම් ඒ ලේබලේ ගලවන්න හොඳම අවුරුද්ද තමයි 2026 අවුරුද්ද කියලා මතක තියාගන්න. හරි. දැන් ඔයා ගන්න කොලේකුයි පෑනකුයි. ලියාගෙන යන්න ඔයා අසාර්ථක වුණු මේ හැම තැනක්ම. ඔයාගේ ජීවිතේ පසුතැවීම් තියෙනවා නම් මේ හැම දෙයක්ම ලියාගෙන යන්න. අපි මේ දේවල් ගැන නැවත හිතන එක හොඳ නැහැ. ඒත් අපි මේ දේවල් දැනගෙන ඉදියොත් ආපහු ඒ වැරද්ද අපි කරන්නේ. ඉතින් ලියාගෙන යන්න මේ හැම දෙයක්ම. ඔයාට වැරදුණු තැන්, අසාර්ථක වුණු තැන්, ඇයි මේ දේවල් අසාර්ථක වෙන්න හේතු, පසුතැවීම් මේ හැම දෙයක්ම ලියන්න. මතක තියාගන්න. අපේ විශ්වය විශ්වාස කරන්න. විශ්වය අපිට හැමදාම
සාර්ථකත්වය ළඟා කරනවා. ඒ සාර්ථකත්වයට යන ගමනේදී අපිට වැටීම් සිද්ධ වෙනවා. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ නැගිටින්න. අපි නැගිටින්න උත්සාහ නොකරන තාක් අපි අසාර්ථකයි. ඉතින් එන්න දැම්ම නැගිටිමු. දැම්ම උත්සාහ කරමු. 2026 අවුරුද්ද අපි එකතු වෙලා සාර්ථක කරගමු. ඉතින් මම මේ වීඩියෝස් වලට අරගෙන ඉන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් ඊළඟ ස්ටෙප් එකෙන් ඔයාලට තවත් වැදගත් දේවල් අරගෙන එන්න. ස්ටඩි විත් ඉඳු එක ආදරෙන් රැඳී සිටපුවාට ගොඩාක් ස්තුතියි.